ගේම් ගහනවා කියලා අම්මා බයිනවද? ඕ මන් දන්නවා ගොඩක් අයගේ අම්මගේ බැනුම් අහලා ඇති ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් මේකෙම ඉන්නවා කම්පියුටරේමයි වැඩ. ඔන්න ඔය වගේ නොයෙකුත් කතන්දර මේ වෙද්දී අහලා ඇති. ඉතින් අවුරුද්දට කට්ටියාවට පස්සේ කාමරේමයි ඉන්නේ. ගේම් ගහනවාමයි වැඩේ. මුගේ වැඩේම ගේම් එකේමයි. මූ කම්පියුටරෙන් එළියට එල්ලෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ලොකු කතන්දර ගොඩක් මේ වෙද්දී ඔයාලා අහගෙන ඇති. එහෙම නැත්තම් ඔබ ගේම් ගහන කොල්ලෙක් වෙන්න බෑ. හරි. ඉතින් ඔය වගේ කතන්දර ගොඩක් මාත් ඉස්සරහ ගත්තා. හරි. ඉතින් කොහොම හරි ගේම්ස් කියන්නේ මොනවද? නැත්තම් මේ ගේමින් කියන එක ඇත්තටම ඔය කියන තරම් නරකද? හරි. ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. ඒක එහෙම තමයි. මොකද මාත් ICT රීජන් කරනවා. ඉතින් ICT රීජන් කරද්දී මම කියන දෙයක් තමයි අනිත් අයට දැන් පොඩි අයනේ ගොඩක් වෙලාවට ඉන්නේ ගේම්ස් ගහනවා. ඉතින් පොඩි අය ඊට පස්සේ ලොකු අය වුණත් ගේම් ගහන එක නවත්තන්නේ නැහැ අනිවාර්යෙන්. ඒක නවත්තන්න ඕනෙත් නැහැ. හැබැයි ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ. ඒ කියන්නේ ඔයා ගේම් ප්ලේ කරද්දී ඕනෑවට වඩා දවස් 30ෙම කම්පියුටරේ ඉන්නවනම් අන්න ඒ වගේ වෙද්දී පොඩි අවුලක් තියෙනවා. හැබැයි ඔයා ගේම් ගහනවා කියලා ඔයාගේ මොලේ විකෘති වෙනවත් ඔයාට ගේම්ස් වලින් ලොකු හානියක් වෙනවා. ඔය වගේ ප්‍රශ්න ඔයාට එනවා කියන එක බොරු මිත්‍යාවක්. හරි මෙහෙමයි. ඉතින් ඔයා ගේම්ස් ගහද්දී ඔයාගේ ඔළුව විකෘති වෙනවා. මොකද ඔයා දවස් 30ෙම මේ ගේම් එක ඇතුළේ ඉඳලා එක පාරට එළියට යනවා නම් ඉතින් ඒක ගැන පොඩි අවුලක් තියෙනවා. හිතන්න කාර් ගේම් එකක් ප්ලේ කරනවා. ඉතින් ඔයා කාර් එකක ඇත්තම එක්ස්පීරියන්ස් එක ගන්නවා. ගේම් එක Need for Speed කියලා හිතන්නකෝ. Need for Speed එක ප්ලේ කරලා නැත්නම් Forza Horizon කියලා හිතන්නකෝ. ඔයා මේක ප්ලේ කරලා කාර් එකක් ගන්නවා එලවා යන්න. ඉතින් ඩ්‍රයිව් කරද්දී ඔයාට දැනෙන ෆීලින් එක තමයි අර ගේම් එකේ තිබ්බ ෆීලින් එක. එතකොට ඔයා මොලේ විකෘති වෙනවා කියන්නේ ඔයාට මොලේ පොඩි උද්‍යෝගයක් තියෙනවා මේ කාර් එක ඔයා එලවන්න ඕනේ. කාර් එකේ අර පාර යන අනිත් වාහනත් එක්ක නිකන් against යන්න ඕනේ. ඒ වගේ අවුලක් තියෙනවා. හැබැයි ඔයාට එහෙමයි කියලා මේක මේ සම්පූර්ණයෙන් ගේම් එකේම ඉන්න අයව මම වැඩිය දැකලා නැහැ. හැබැයි එහෙම ඉන්න ඇතිනවා. ඒ අය චුට්ටක් ඒක අඩු කරන්න. මොකද එතකොට අපිට රියල් වර්ල්ඩ් එක නැති වෙනවා. ඉතින් රියල් වර්ල්ඩ් එක නැති වෙන්නම නැතුව සාමාන්‍යයෙන් ගේම් එක ප්ලේ කරලා ඉන්න ප්‍රශ්නයක් නැහැ. මේකට හේතුවක් තියෙනවා. ඉතින් ගේම්ස් ප්ලේ කරන්නත් හේතුවක් තියෙනවා. මොකද ඔයා ගේම් එකක් ප්ලේ කරද්දී හැමතිස්සෙම ඔයාගේ ෂණික තීරණ දැන් ඔයාට මොකක් හරි කාර් එකක් එනවනේ නැත්නම් ඔයා කාර් එක ඩ්‍රයිව් කරගෙන නම් යන්නේ. එතකොට ඔයාට ෂණික තීරණයක් ගන්න වෙනවා ඊළඟට අනිත් කෙනෙක්ව පහු කරගෙන යනවද නැත්නම් හිමින් යන්න ඕනේද? ඔය වගේ මොකක් හරි ඔයාට තීරණයක් ගන්න වෙනවා. ඉතින් ඒ පහු කරන කම්පිටිෂන් එක ඔයා ඒක ලයිෆ් එකත් එක්ක ගන්න. මොකද ඔයාට ලයිෆ් එකේදී සමහර දේවල් එනවා එක පාර පහු කරගෙන යන්න වෙන. හරිද? ඉතින් මේක මේ මොටිවේෂන් ටෝක් එකක් එහෙම නෙමෙයි. හැබැයි ගේම් එකක් ප්ලේ කරද්දී ඒ වගේ ඔයාට හම්බෙන බෙනිෆිට්ස් ටිකක් තියෙනවා. ඔයාගේ මොලේ එකපාරම වැඩ කරනවා. මොකද ඔයාට සිද්ධ වෙනවා රියල් වර්ල්ඩ් එකේ ගන්න බැරි එක්ස්පීරියන්ස් එක මේක ඉස්සරහට අරන් යන්න. ඒව සමහර වෙලාවට ෂණිකව තීරණය කරන්න ඕන දේවල්. ඉතින් ඔයාගේ බ්‍රේන් එකත් ඒ ෂණිකව තීරණය කරන දේවල් එක්ක ඉස්සරහට යනවා. හරි. එතකොට ඔයාට ෂණික තීරණ ගැනීමේ හැකියාව ගේම්ස් එක්ක වැඩි වෙනවා. ගේම් එකකින් ඒක අඩු වෙනවා කියලා කියනවනම් ඒක බොරුවක්. මොකද ගේම් එකක් හදලා තියෙන්නේ අපිට රියල් වර්ල්ඩ් එක එක්ස්පීරියන්ස් කරන්න වගේම රියල් වර්ල්ඩ් එකකින් එළියේ තියෙන දේවල් අපිට රියල් වර්ල්ඩ් එකේදී එක්ස්පීරියන්ස් කරන්න බැරි දේවලුත් අපිට එක්ස්පීරියන්ස් කරන්න. එතකොට සමහර දේවල් එක්ක අපේ මොලේ ඉස්සරහටම අරන් යන්න පුළුවන් මෙන්න මේ ගේම් එකකින්. රයිට්. ඕක විතරද ගේම් එකකින් හම්බෙන්නේ? නෑ. ප්ලෙෂර් එක. ඒ කියන්නේ අපි ගේම් එකක් ප්ලේ කරන්නේ සමහරවිට ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක නැත්නම් දුක හිතුනම. ඉතින් දුක හිතුනම ගේම් එකක් ප්ලේ කරලා ඒ ස්ට්‍රෙස් එක පිට කරගන්න එක එතකොට අපේ මොලේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඩ්‍රග් එකකට ඇඩික්ට් වෙන්නේ නැතුව ගේම් එකක් ප්ලේ කරන එකකින් ඒ දුක නැත්නම් ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්නවා නම් ඒක කොච්චර හොඳ දෙයක්ද? ඔය ගේම් වල දෙවනි බෙනිෆිට් එක ඊළඟට ඔයා ගේම් එකක් ප්ලේ කරද්දී ඔයාට කම්පිටිෂන් එකක් හැම තිස්සෙම තියෙනවා.
ඒ කියන්නේ ඔයාගේ කවුරු කොහොම කිව්වත් ලයිෆ් එකේ දැන් අපි ජීවිතයේදී කම්පිටිෂන් එකක් එක්කනේ යන්නේ. අපිට කම්පිටිෂන් එකක් ඕනේ අනිත් මිනිස්සු එක්ක. කියන්නේ තමන් එක්ක හරි අපිට කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් අපි ඊළඟ මිනිත්තුවේ වින් කරන්න බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ වින් එකක් ගන්න ඕනේ නම් ඔයාට සිද්ධ වෙනවා මේ ගේම් එක ඇතුලේ වින් කරන්න. ඉතින් ඒ වගේ වින් එකක් ගන්න ඔයාට කම්පිටිෂන් එකක් හම්බ වෙනවා ගේම් එකක් ඇතුලේ. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් ගේමින් වල බෙනිෆිට්ස් විදියට ඔයාට හම්බ වෙනවා. ගේම් වල තියෙන නරක පැත්ත විතරක්ම නෙමෙයි ගේම් වල තියෙන හොඳ පැත්තත් අපි දකින්න ඕනේ. ඉතින් මේක කවුරු හරි ගේම්ස් ප්ලේ කරන්න මෙපා කියනවා නම් මං කියන්නේ ගේම්ස් ඕනෑවට වඩා දවසේ පැය 24ෙම කිසිම වැඩක් නොකර මේක දිහාම බලාගෙන ඉන්න එපා. හැබැයි ඔයා ගේම් එකක් ප්ලේ කරා කියලා ඒකේ වැරද්දක් නැහැ. හරිද? ඉතින් ඒ වගේ බෙනිෆිට්ස් ටිකක් එක්ක තමයි අද ආවේ. ඊළඟ තව වීඩියෝ එකකින් එන්නම් ගේම් වල තියෙන නරක පැත්තත් අරගෙන. එතකන් මේක අම්මලට පෙන්ලා තියාගන්න ගේම් ගැහුවා කියලා අපේ මොලේ නරක් වෙන්නේවත් අපිට ගේම් ගැහුවා කියලා අපේ තියෙන හැම වැඩක්ම අඩාල වෙලා යන්නේවත් අපිට තව දේවල් නැති වෙන්නේවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා චුට්ටක් පෙන්ලා තියාගන්න. කමරට මට බණී මේ මොනවද මේ කියන්නේ ඔය වගේ කතන්දර ටිකක් අහයි. කමන්නේ බැන්නත් කමන්නේ පොඩ්ඩක් පෙන්ලා තියාගන්න කමන්නේ. ඉතින් channel එක follow කරගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාගෙන යන්න. මොකද වීඩියෝ එකක් කරන්නේ චුට්ටක් comment එකක් like එකක් බලාගෙන. මොකද වීඩියෝ එකකට වෙලාව හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒකට පොඩි motivation එකක් ඕනේ. ඒ නිසා like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right